දෙමටමල් යායක් මැද්දේ මෙම විහාරය පිහිටුවා තිබූ හේයින් දෙමටමල් විහාරය ලෙස හැඳින්වූවායයි ජනප්‍රවාදයේ සඳහන් වේ. ඌව වෙල්ලස්ස කියන්නේ රටටම බත සැපයූ ප්‍රදේශයක්. එම ප්‍රදේශයේ ඔක්කම්පිටිය දෙමටමල් විහාරය සුවිශේෂී වැදගත්කමක් ඇති ඓතිහාසික විහාරස්ථානයකි. මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ඔක්කම්පිටිය ග්‍රාමයේ මෙම විහාරස්ථානය පිහිටා තිබේ. මෙහි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව දෙවන හා තුන්වන සියවස දක්වා තිබෙන කාලවකවානුවකින් සමන්විත වේ. සුන්දර වෙල්යායක් මැද්දේ මෙම විහාරයේ පිහිටා තිබීම අපගේ නෙත්සිත පැහැර ගන්නට සමත්ව ඇත. රුහුණු රට ප්‍රථම පංචාවාසික විහාරය මෙම විහාරයේ බව කියවේ. පංචාවාස විහාරයක් යන්නෙන් අදහස් කරනු ලබන්නේ විහාර මන්දිරයත් සීමා මාලකයත් ධර්මශාලාවත් බෝධිකරයත් ස්තූපයත් යන සියලු අංගයන්ගෙන් එම විහාරය සමන්විත නම් එය පංචාවාස විහාරයක් ලෙස සඳහන් වේ. මෙම විහාරයේ සද්ධාතිස්ස කුමරුට මහා සංඝරත්නය විසින් ආරක්ෂාව සැලසූ විහාරයකි. මේ විහාරයට නුදුරින් වූ යුදගනා පිටියෙහි තිස්ස හා ගැමුණු දෙබෑයන් අතර ද්වන්ද යුද්ධයක් ඇති වූ අතර එහිදී පැරදුණු තිස්ස කුමරු පලා ගොස් ජීවිතාරක්ෂාව පතා දෙමටමල් විහාරයේ සැඟව ඇත. එවකට ගෝධිකත්ත තිස්ස මහරහතන් වහන්සේ මෙම විහාරස්ථානයේ වැඩ වාසය කොට තිබේ. උන්වහන්සේ වංශ කතාවල සඳහන් වන පරිද්දෙන් උන්වහන්සේගේ ඇඳ යටට ගොස් තිස්ස කුමරු සැඟවිනි.